බඩගිනි කියලා මොනවා හරි කන්න ගන්න. හරි මෝඩයක් කරගෙන බල්ලෙක් කරගන්න කියලා. ඔව් හරි අමාරුයි ඩ්‍රයිව් කරන්න මේ වාහන ඔක්කොම කැරකෙනවා මේ එළියේ බලන් ඉඳිත් බය හිතෙනවා. කෝල් සර්විස් සම්මත. කෝල්ද? එන අර ඔයා වෙන්දට ගන්න. ඔව් වෙන්ද ගන්න. ආයෙත් මම ගන්න බන් එක. හරි. මං ආසයි මේ මොකක් හරි කන්න. දෙක නෝන බන් එක ගන්න. 3ක් 4කද යන. 3ක් 4ට. මට මේක රහයි. ඕකේ. චීස් බර්ගර් බයිට් එක එනම් මේකනේ. මොකද? චීස් බර්ගර් බයිට්ස්. නියෝනම් ඉච්චර මන් දන්නේ මේ ෆයි කරලා ඒ මොනවාද? චීස් බර්ගර් බයිට් එක ගන්න. ඕකේ. මේක එකක් try කරලා බලන්න. සමහර ගන්න. ඔයාට ඕන නම් අර බන් එක ගන්න නැත්නම් මට නම් ඔය ඇති. මම එකක් ගන්න. මේක හැමදාම කරනවා. මිලත් අඩුයි ඒක. හරි? අච්චර. පොඩි මුල් ගන්න. නැප්පා. Just 3 for 4, right? Yeah. Put your phone number. Is on. Oh, I don't actually have my phone number with you guys. Huh? I don't have my phone number with you guys. Do I still get the off? I mean, Day is 3 for 4. that's cheeseburger, right? Yeah. 1 piece, then you never put the other one, right? Alright, cheese. ඒක වෙනස්නේ. ඔව්. ඒක ඩිස්කවුන්ට් එක හම්බෙන්නේ නැහැ. නමුත් මං හොඳයි. එයා දාලා දුන්නා. ඩිස්කවුන්ට් එක දාලා දුන්නා. පවුවට. අම්බෝ සිතලයි. මේ හතර ස්නෝ කරලා තියෙන්නේ. අපි මේ වාහනේ සුද්ධ මෙයාගේ වාහනේ සුද්ධ කරන් ආව මේකේ විතර යන්න පුළුවන් මගේ වාහනේ නෑ යන්න බෑ. Let's go. දැන් මේ මුලින්ම ගත්තේ චීස් එක කන්න. ඒක තමයි අලුත් ඒකට තිබ්බනේ. ඒක රහයි. මොකද චුට්ටක්. ඒක රහයි. මම දැනලා තිබ්බා මම ගත්තා. රහයි. ලයිට් එක ඔෆ් කරන්න ඕන. Sony 11 එකෙන් මේ වගේ වෙලාවට තමයි Sony 11 හොඳයි කියන්නේ. ඔව්. අනිත් දවසට බලන්නවත් යනවා. දැන් කඩවලුත් වහනවා. ඔය ඒක පෙනුමට වඩා රහයි. පෙනුම ටිකක් එපා වෙනවා. බලන්න. සගනයක් ගත්තා. ඒක ඇත්තට මන්නත් ඒක බෆලෝ නෝමල්. මට අරක රහයි. අර රහයි. මොකද මේක මෙහෙ වැඩි අට වඩා. ඔය ඒත් අඩු කළ දුන්නා. අඩු කරලා දුන්නේ. මට අරක රහයි. නැති ආෆ්ටර් ටේස්ට් එක ටිකක් අවුල්. මේ රෝඩ් එකේ යන්න පුළුවන් 45. යන්නේ 15 of 20 miles. මේ යන්නද ඉතින් මේ kilometers නෙමෙයි miles. අපි දැන් ළඟයි තැනට නම් බ්‍රේක් ගහද්දි පොඩි අවුලක් තියෙනවා දැනෙනවා බයක් හිතෙනවා දැන්. බ්‍රේක් එකේ සද්දයි. සවුන්ඩ් එක ගන්න. මොකද? ඕ ටක ටක ගන්න ලං කරලා බ්‍රේක් ගහන්න එපා. අක්කර තියෙන අවුල. මේක ගියොත් එහෙම අපිට මේ 45 පාරනේ. මේක 45 පාර. මයිලේජ් 45. මයිලේජ් කිලෝමීටර්ස් නෙවෙයි. මයිලේජ් 45 කියන්නේ 60 ද බලන්න. අතද 45 miles is equal to about 72.4 kilometers. Oh, 75. This is from calculating.com. 72.
72 කිව්වට මම මේ රෝඩ් එකේ යනවා සාමාන්‍යයෙන් 60 පැනලා 60 65 වගේ යනවා. එන පොලිසියෙන් දැන් දැක්කම මෙයා වල්ලගන්න ඊළඟ පාර. අර බස් එක අතන නැතිලා නේද? කෝ? ඉතින් බස් එක ඔය යනවා. නැතිලා. එයා ටිකක් කළාද කොහොමද නවත්තලා? කවුරුත් නැහැ එතන. abandon. ඇත්තටම අර වින්ටර් එකේදී මේ කියලා තියෙනවා නේද? ඔයාලා දන්නේ නැතුව ඇති. අර මම මේක ඩ්‍රයිවිං ලයිසන්ස් ගන්නකොට මෙහෙදිනේ ගත්තේ. එතකොට ඒගොල්ලෝ අර ගන්න පැකේජ් එකක් හදාගන්න කියලා වින්ටර් එකේදී අපිට කියලා දුන්නා. එතකොට ටෝච් එකක් තියෙන්න ඕනේ, ෆස්ට් එයිඩ් කිට් එකක් තියෙන්න ඕනේ, ඊට පස්සේ බ්ලැන්කට් එකක් තියෙන්න ඕනේ ඒක පුරව ගන්න. ඒ කියන්නේ කාර් එකකට උට වෙලා නිදාගන්න. හදිසියක් වෙලා වුණොත් එහෙම ඊට පස්සේ අර ඒගොල්ලෝ රෙකමන්ඩ් කරන්නේ මෙහෙම ෆ්ලෑෂ් එකට අර මෙහෙම ටික් ටික ගලපන්නේ. මේ මත තියාගෙන. ඒක දිනේ මේ SOS මෝඩ් එක. ඒක දැම්මම ලයික් එක බ්ලින්ක් කරලා මේ වෙන්නේ. බ්ලින්ක් කරන්. ඒක මොකක් හදිසියක් වුණා. එහෙම තිබ්බා ඊට පස්සේ මොනවද ටින් කෑමද මොකක්ද මට හරියට මතක නැහැ. ඒ ටික කාර් එකේ කොයි වෙලෙත් තියාගන්න කියලා කියන්නේ ෆස්ට් කොයි වෙලෙද්ද වින්ටර් එකේද? වින්ටර් එකේ. ඒක මට මතක හැටියට කාර් එක අපි පර්චේස් කරද්දි බ්‍රෑන්ඩ් නිව් කාර් එක පර්චේස් කරද්දි ඒක ඔප්ෂන් එකක් විදිහට එනවා. එනවද? ඒ ඔප්ෂන් එකක් විතර ගන්න පුළුවන් වැඩිපුර ගාණක් දීලා ඒ කිට් එක වාහනේට. අර දැන් අපි වාහන ගද්දි අර ඔප්ෂන් එනවනේ උඩ මේ මොකද එක්ස්ට්‍රා ටයර් නැත්තම් එක දේවල් ඇඩ් කරන්න පුළුවන් නේ. පර්චේස් කරද්දි ඒ වෙලාවට ඕකත් ඇඩ් කරන්න පුළුවන්. මම නම් ගත්තේ නැහැ ඒක. යාවගේ නේ මෙන්න මේව තමයි ප්‍රශ්න. අප මුල් කාලේ ඉතින් අර බස් එක යන්න ගියාම තමයි අම්මෝ පුදුම දුකක් නේ. නමුත් ඉතින් වාහනේ තිබ්බත් කියලා නැහැ. මේ වගේ වෙද එකක් ආවොත් ඉතින් අනාතයි තමයි. අපි ඩෙස්ටිනේෂන් එකට නම් ආවා. ඒගොල්ලෝ සුද්ධ කරනවා තාම. යන්න කියලා කියනවා. Tengok Nelly dah pisu hati lah lagi. Okay. Sini. Ada shower එකක් ඕනේ නියමට. Okay, let's go. ඒක appointment එක තිබ්බේ next මම හිතන්නේ තියනවා කිව්වේ next week එකේ. Monday තියනවා කිව්වා. Monday. මේක shower එකට. Oh my god. හරිම dirty. Penny. Penny. එවලන් දෙපිස් වෙලා ගියනා. පිස්සු ඇතිලා වගේ තමයි දැන් ඒ. Oh. Calm down. පිටිපස්සේ වගේ වතුරත් ගාමින් බෑග් එක හැලෙනවා. බෑග් එක හලාගෙන දෙන්නේ. කට්ටිය පව් වැඩි අස් කරනවා දාගෙන. එයාට පේන්නේ අස් කරනවා කට්ටිය. තියාගන්න එපා යන්න පුළුවන්. ගොඩක් බලාගෙන. Mom, I think it's not. Me. කන්න දාද? ඒක කන්න නම් බෑ. ලයිට් එක ලස්සනයි නේ. කේක් කපමුද? කේක් ගෙඩියක් කපමු. Bye. Boom. Buat kita lagi. Yeah. Cara. දැන් හරි අතම් මිදෙනවා දැන් මේ වැඩේ. ඒගොල්ලෝ අතන මේ පැත්තෙන් තියෙන නේබර්හුඩ් එක. ඒ පැත්තට ගිහලා ක්ලියර් කරන එක මං ඉන්නේ.
එපා වෙන වැඩක් ඉතින් මුළු දවසම ක්ලියර් කරන්න තාමත් මේ පේනවනේ හිම වැටෙනවා. මේක කීයට ඉවර වෙද්ද දන්නේ කොහොම හරි නෑ කීයට කියන්නේ හරියටම 1යි අද රෑ 1යි ගානට තමයි මේක ඉවර වෙනවා කියන්නේ. ඊට උදේ මං ආයි වැඩට එන්න ඕනේ මෙතනට. දැන් ඇති නේද? ඉතරට මගේ අත මිදුණා දැන්. යන්න යන්න ඇති දැන් එයාට. ඇති දැන් අතට දාලා අපිට වැඩිපුර ඩිස්කවුන්ට් එකක් හම්බුණානේ. අපිට වැඩිපුර දුන්නා. දෙන්න ඕනේ නැත්තම් මේ වෙදේකේ. එයාගේ හැමදාම හැබැයි එයාගේ ගාන 20යි. වැඩිපුර දෙන්නේ 20යි. කියන්නේ අපිට දෙන ගානට අමතරව 20ක්. නැත්තම් මේක ටිප් එකක් වගේ. ටිප් එකක් විදියට. මෙයාට තාමත් බඩගිනිලු. ඔව්. මෙයා ගත්ත අනිත් බන් එකත් කන්න හදන්නේ. ඒක පෙන්නන්න මේ. නිකන් ඇපල්. ඇපල් මොකක්ද මම නම් ආස නැහැ. එයා කනවා. ඒක ඩේනිෂ් ඇපල් ඩේනිෂ්. මොකද්ද? බඩගිනි. මම හිතන්නේ වින්ටර් එකත් එක්ක සීසනත් එක්ක බඩගිනි. මම බඩගිනි. මේගි මට නම් එහෙම ගන්නෑ. කොහොමද මම බඩ ජාරේ කන්නේ? ඔව්. කවදාවත් මහත් වෙන්නේ නැහැ. ඔච්චර කෑ. අර කටවරද ගන්න ඕනේ අම්මා. බඩ දාලාවත් කොහොමද? බඩ කියනවනේ බොරුවනි දාන්නේ. ඔක අල්ලන්න තියලා. Let's go. හිම පතනය බලමු කාලා. Mana apple? Apa? Apple Danish. Apa kedian mereka kan itu? Oh, balik gini. නූඩල්ස් එකක් කම් ගගා හිටිය ගෙදර ඉඳන් ඒක කන්න එහෙම වෙලාවක් තිබ්බේ නෑ එහෙම වෙලාව ගියා දැන් ගිහලා නූඩල්ස් එකක් කනවා රාමෙන් කන්නේ අපි අලුත් රාමෙන් ජාතියක් ගත්තා කොළ පාට ඒකේ අර ගිය පාර කාපද නේ ඔව් ඒක දරුවන් දානවා ගිය පාර කාපු කට්ටක් අම්බෝ ඒක නෙවෙයි කොළ පාට එකක් ගත්තා ඒක try කරන්න ඒක හොඳයි පොඩ්ඩක් සැරයි රෝස් ඒව වගේ නෙවෙයි පොඩ්ඩක් සැරයි මේ ඒක හොඳයි හැබැයි පාටයි අර ඒක හැදිලා ඇද්දි නිකන් එහෙනම් මේ මඩ වගේ ඒ වගේ පෙනුමක් එන්නේ නමුත් ඒක රහයි මිනිස්සු ඉන්නවා බස් වල යන්නත් ඉතින් හිටගෙන මිනිස්සු වෙන බස් වල මම හිතන්නේ බස් වල දාලා කියලා ඔය සමහර අපි එදිත් ආවනේ එකක් දෙක සමහර ඒවා මේ එමර්ජන්සි දාගෙන යනවා බස් එක පිටිපස්සෙන් කතා කරන්නේ ඕ අපි එද්දී අපේ ගෙවල් ගාම මේ බස් එකක් පිටිපස්සෙන් කායක ගිහිල්ලා හැප්පිලා ඒ යදි තිබ්බොත් බලමු නෑ යදි තිබ්බ ඒක දැන් ඉතින් අර ලිස්සල යන්නේ නැති එයාට මේ කන්ට්‍රෝල් කරගන්න මේක ඇවිල්ලා රොක්විල් අපේ රොක්විල් ටවුන් එක පොඩි බස් ස්ටේෂන් එකක් තියෙනවා මෙතන දැන් ඇවිල්ලා මේ නේද බස් දෙන්නේ කොහෙද බස් තියා මෙලෝඩියක් පේන්නේ අපිට කියලා දාන්න ඔටින් එකක් දෙකක් තියෙනවා බස් අයිසර් ඩ්‍රයිව් කරමු නැති කාලේ මෙහෙට ඇවිල්ලා තියෙනවා ට්‍රේන් එක ගන්න බස් එක ගන්න ගොඩක් හිටියා මේකලේ වේටින් එකේ ඔව් අර කනේ ආපු කාලේ මට මතකයි ඔතන මේ බස් නෑ ඊට පස්සේ කොහොම හරි මම වැඩට ගිහිල්ලා කට්ටියම කිව්වා යන්න එපා වැඩට අම්මයි කට්ටියම කිව්වා යන්න එපා දන්නවද ඉතින් මට පිස්සුවනේ මෙයා ආරියාසයි වැඩට මේ යන්න එපා ඒතර වාහනයකුත් නෑ මේ වැඩට ගියා ඊට පස්සේ අම්මා මෙන්න හොඳටම හිම සම්පූර්ණයෙන් පිරුණා බස් වලට ගින්නන වාහනයක් නෑ හරි බස් එකක් නෑ ඉතින් තනියෙන් ඉන්නකොට කොහොම හරි තව ගෲප් එකක් දෙන්නෙක් තුන් දෙනෙක් ආවා මේ බස් එකකින් කවුරුත් නැහැ. ඒගොල්ලෝ ස්පැනිෂ් කට්ටියක් මම හිතන්නේ. ඒගොල්ලෝ කතා කරා ඒගොල්ලෝගේ පවුලේ කාට හරි. ඊට ලොකු ට්‍රක් එකක් ආවා.
ට්‍රක්කෙන් ඇවිල්ලා මේගොල්ලෝ දාගෙන මටත් එන්නේ අංකව මට ඒකට ඇල්ලුවෙම නෑ වැඩේ උන් නිකන් හිතට ඇල්ලුවේ නෑ අංකව නෑ කමක් නෑ කියලා මගේ අර ලංකාවේ අයිය කෙනෙක් හිටිය අඳුරන කුමාර කියලා යාට කතා කරා හරිගෙන බොන කුමාර කියලා මෙහෙ බාගෙට බීලා ආවේ කොහොමද ඊට එක්කන් කියාද ඒක තමයි පළවෙනි පාරට මට එක්ස්පීරියන්ස් එක මේ වින්ටර් එක විතර අමාරු වෙන එක දැනගත්තේ එදා තමයි දැම්මි ඇයිද අපි දැක්කත් නෑ අරගොල්ලෝ හරවනවා අපිට යන්න තිබේ වෙන පාරක දාලා වෙන පාරක් තමයි ඇත්තේ ඉතින් කොහෙන්ද යන්නේ Google Map එකේ යවන මොකක් හරි පාරක් වෙන අතනින් අස්සෙන්ද කැම්පින් ඉන්න ඕන කිව්වනේ මේ හිතේ ඔව් දැන් වලට කැම්පින් කරමු කියලා අදහසක් තිබ්බනේ අපි ඉතින් මෙහෙම කැම්පින් ඉදි මතයි මෙහෙම ඉන්නදී මෙහෙම කැම්පින් කරන්න හරි අයියෝ මතය කරා මට ටික දැනෙන්නේ කාර් පිටිපස්සට වගේ කලන්තෙත් తీරනද කොද්ද මේ හිර කරන් ඉන්නකොට යමාරු ඔව් දැන් මේක ඇතුළේ හීටර් ෆුඩ් දාලා මම වෙලා අඩු කරමු මම දෙකක් ඇඳලා නෝත් දෙයක් මම ලොකු ජැකට් එකයි මේකයි දෙකක් ඇඳලා Don't honk at me. My dad is dead. මට මේ හරි පුදුමයි මේ පේෂන් එකේ මේ මිනිස්සු ඉන්නවා දැක්කහම මේ රටේ මිනිස්සුට පේෂන් එකක් ඇත්තම නේ අපි ලංකාවේ මිනිස්සුන්ට බයිනවා මේ මිනිස්සු ඊට හපක් ඇත්තටම නැද්ද හපක් නික කියන්නේ කොළ වැටුණ ගමන් ඒගොල්ල හිතන්නේ අර ඉස්සරහ මිනිස්සයා ජෙට් එක වගේ යන්න ඕනේ එහෙම පොඩ්ඩ වින්නා ඔව් කොල්ල ගැටිත් එකම විනාඩියෙන් යන්න ඔව් මිනිත්තුවක් මොකක් හරි වුණොත් ඉවරයි most likely accident එක මුකුත් නෑ මොකුත් නෑ හැබැයි මේ මෙයා ඉන්නවා මේ ඩජ් එක ඉන්නවා අපිට මෙච්චර බාලා බලන් හිටියේ මේ නිකමද නෑ මම හිතන්නේ ඔයා ඇක්සිඩන්ට් එකක් කරන මම නම් හිතන්නේ පාර අස් කන්නෙක් කෙනෙක් ඔව් Ne puolet? සීතලයි කතාවෙන් කර ගල්ලුනාලම ඒ ගෙනියමද අපි ගියේ ගියේද ගහන්න බෑ හයින් පොළ චොක් ගෙදර ආවා කියපු විදිහට අර නූඩල්ස් එක හදාගත්තා මෙයාගේ ආසාව රහ පාටයි ඒක පේනුම තමයි අර ටිකක් මඩ වගේ චුට්ටක් පේනවා මඩ පාටනේ නමුත් සර එච්චර එග් එකකුත් දාගත්තා ඒ වගේම සසේජ් එකකුත් දාගත්තා ඒක බ්‍රේක්ෆාස්ට් සසේජ් යා නමුත් දැන් මේ ඩිනර් එකට ගන්න බ්‍රේක්ෆාස්ට් ඔව් දැන් ඒක කනවා ඊට පස්සේ හෙට වැඩ ඉඳන් නිදාගන්න දැන් 10ක් වෙලා අපි කන්න ගියද්දි ඒක තමයි අපි කොච්චර පුටු තිබ්බත් මේස තුමත් අපි දයන්නේ බීම හැමතිස්ස ටීවී එක බලන්න ලේසියෙන් අපි කරගෙන දැන් ටීවී එක බලන ගමන් මේකත් ඉවර කරලා ඊට පස්සේ කාලා නිදිනවා hey guys යා ආයි අලුත් වීඩියෝ එකකින් හම් වෙනකම් stay warm stay warm yeah bye